සමාජ මාධ්‍ය හරහා මෙන්න මේ විදිහට ටැටූ කරන එක ඔයා දැනටමත් දැකලා ඇති. මෙන්න මේ වගේ ටැටූ කරන්න ගන්නේ සෙල්සියස් අංශක ඍණ 78ක වගේ අඩු උෂ්ණත්වයකට සීතල කරන ලද කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒක හඳුන්වන්නේ ඩ්‍රයි අයිස් එහෙම නැත්නම් වියලි අයිස් කියලා. මෙන්න මේක සම මතු පිට තිබීමත් සමගම සමේ චර්මය එහෙම නැත්නම් මතු පිට සම ඉක්මනටම ගැටීමට ලක් වෙනවා. ඇත්තරම් මේකෙදි වෙන්නේ අපේ සම මතු පිට තියෙන සෛල මැරීමට පටන් ගන්න එක. මේක ඉතාමත් වේදනාකාරී අත්දැකීමක් කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ. ඒ වගේම මෙම වේදනාව සති කිහිපයක් යනතුරුම අපිට අත්දැකීමට සිද්ධ වෙනවා. ඒ වගේම මේ ඩ්‍රයි අයිස් ටැටූ කලාව తాවකාලික ටැටූ එකක් නෙවෙයි. මේක ඉතාමත් දීර්ඝ කාලයක් පුරා අපේ ශරීරයේ මතු පිට පේන්න තියෙනවා. වෛද්‍යවරුන් පවසන විදිහට මෙන්න මේ ටැටූ එක ඇත්තටම ශරීරයට හොඳ නැහැ. මේක ශරීරයට මාරාන්තික වෙන්න පුළුවන්. ඔවුන් කියන විදිහට අපි සාමාන්‍යයෙන් ගහන ටැටූ එක තරම් මේක සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. ඔයා ටැටූ වලට ආස කෙනෙක් නම් ඔයාට తాවකාලික ටැටූස් හරි එහෙම නැත්නම් දැනටත් සමාජයේ පවතින ටැටූ එකක් හරි කරගන්න එක මීට වඩා ඇත්තටම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ වගේම තමයි ඉතාමත් වියලි නයිට්‍රජන් ගෑස් භාවිතා කරලත් අපිට මෙන්න මේ විදිහම ටැටූස් කරන්න පුළුවන්. ඒ වගේම විශේෂ කාරණාව තමයි ඔයා නයිට්‍රජන් ගෑස් භාවිතා කරනවා කියන්නේ ඔයාගේ ටැටූ එක කරන්න ඔයාට මරණීය තුවාලත් ඇති වෙන්න පුළුවන් කමක් තියෙන එක. ඒ කියන්නේ නයිට්‍රජන් ගෑස් භාවිතා කරලා මේ ටැටූස් කරන්න යන්න එපා.